මෙන් වැසි කඳු යාය සලිත වී මෙහෙම මේ ටොක් ගාලා නල්ල තියාගන්න. Hello guys, welcome back to Dish on the Way. අද මම ඔයාලව එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ දියතලාව ටවුන් එක කිට්ටුවෙන්ම ගන්න පුළුවන්. ඔයාලගේ යාළුවොත් එක්ක, පවුලයත් එක්ක උපරිම ෆන් එකක් ගන්න පුළුවන් නියම විලායයකට. ඒතර මේකේ විලාස් ගොඩක් තියෙනවා. ඉතින් අපි අද ඇවිල්ලා තියෙන්නේ පූල් එකක් එක්ක තියෙන හොඳ විලායයකට. අපි යමු බලන්න. ඔයාලට මේ ඈත පේන්නේ අපි ගත්ත විලායක. අපි ඇතුළට ගිහලා බලමු මොනවද තියෙන්නේ විලායකයේ, කොහොමද විලායක තියෙන්නේ, පූල් එක කොහොමද කියලා මේ හැම දෙයක් ගැන විස්තර. අපි යන්නේ ගියා. ඉතින් මේ තියෙන්නේ අපි බුක් කරපු විලායක. ඉතින් මේ විලායක සේල් කරලා තියෙන්නේ මේ පූල් එකට. ලස්සන ලොකු පූල් එකක් තියෙනවා. ඉතින් ගොඩක් ෆැමිලියක් වගේ ඇවිල්ලා යාළුවෝ කට්ටියක් ඇවිල්ලා හොඳටම එන්ජොයි කරන්න පුළුවන් ප්ලේස් එකක් තමයි දියතලා රෙජන්සි කියන්නේ. ඉතින් මේක හරියටම ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 4ක් විතර ඇතුළට ආවට පස්සේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි බුක් කරපු විලායක ඇතුළ. ඉතින් මෙතන ලස්සන ලිවිං රූම් එකක් තියෙනවා, සෝෆාස් දාලා මෙතන ටීවී එකක් තියෙනවා. හැමෝටම ෆැමිලි එකටම යාළුවෝ කට්ටියත් එක්ක ඇවිල්ලා බලන්න පුළුවන්. මෙතන ඩයිනින් ටේබල් එක තියෙනවා ලස්සනට අරේන්ජ් කරලා. මේ තියෙන්නේ කිචන් ඒරියා එක. ඉතින් මේකට ඔයගලන්ට කැමති කෑම බඩු වොන්ඩ ගෙනල්ලා අපිටම හදා ගන්න පුළුවන්. නැත්නම් මේකේ ඉන්හවුස් ෂෙෆ් කෙනෙක් ඉන්නවා. එයාලට අපි බඩු දීලා ඒ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මේ පැන්ට්‍රි ඒරියා එක ලස්සනට පිළිවෙලට නීට් එකට තියෙනවා. මෙතන මයික්‍රෝවේව් එකක් තියෙනවා. මෙවන ෆ්‍රිජ් එකක් තියෙනවා. මේ හැම ෆැසිලිටි එකක්ම මේ විලායකට දීලා තියෙනවා. අනිත් එක ඔයාලට කියන්න ඕන දෙයක් තමයි අපි දැන් මේ අරන් තියෙන පූල් එකත් එක්කම තියෙන විලායකනේ. මේක මේ පූල් එක යූස් කරන්න පුළුවන් මේ ඉද්ද කියන විලායක ගන්න කට්ටියට විතරයි without charges. ඒ කියන්නේ අපි ගත්ත ගානට ඒක ඇඩ් වෙලා තියෙනවා අතට without charges කිව්වට. දැන් අනිත් විලාස වලට ඉන්න කට්ටියට 500 pay කරලා තමයි එක්කෙනෙකුට මේ පූල් එක යූස් කරන්න පුළුවන්. අපි උඩ තට්ටුවට රූම්ස් කොහොමද තියෙන්නේ? මේ පහළ තට්ටුවේ රූම්ස් දෙකක් තියෙනවා. උඩ තට්ටුවේ රූම්ස් දෙකක් තියෙනවා. ෆුල් විලායකටම රූම්ස් 4ක් තියෙන්නේ. අපි ගිහලා බලමු උඩ තට්ටුවට. ඉතින් මේ අප්ස්ටෑර් එකේ හොඳට ස්පේස් තියෙනවා. අපිට අයන් බෝඩ් එකක් තියලා තියෙනවා. ඒක ගන්න පුළුවන්. මේ වගේ පොඩි පොඩි ටේබල්ස් තියෙනවා. ඔයාලට නිකන් චෙක් එකක් දාගෙන ඉන්න පුළුවන් මේ උඩ තට්ටුවේ. මෙතන පොඩි වීව් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. පොඩක් කැලේටර් එකක් තමයි තියෙන්නේ. ඉතින් තට්ටුවේ රූම්ස් දෙකක් තියෙනවා. අපි අද රූම් එක බලන්න මවුන්ට් කරගත්ත රූම් එක. මේ තියෙන්නේ අපේ රූම් එක. මේ වගේම තව රූම්ස් 3ක් තමයි තියෙන්නේ මේ ස්ට්‍රක්චර් එකටම. ඉතින් ඩබල් බෙඩ් එකක් තියෙනවා. මෙතන තව සිංගල් බෙඩ් එකක් තියෙනවා. තව කෙනෙක්ට ඇවිල්ලා ඉන්න පුළුවන්. මෙතන කබඩ් එකක් තියෙනවා. ඉතින් වොෂ්රූම්ස් එහෙම හරි නීට්. Washrooms. මේ විලායකේ තමයි අපි අද දවසේ සහ හෙට දවල් වෙනකන් ඉන්නේ. දැන් ටිකක් අවුල් හින්දා අපි මේ වෙලාවේ ඇවිදින්න යන්නේ නැහැ. අපි අනිත් කට්ටිය පූල් එකේ එන්ජොයි කරන ගමන් ඉන්නේ. අපි හවස්වල හිතන් ඉන්නවා පොඩක් දියතලා තියෙන ලස්සන තැන් බලන්න යන්න. ඉතින් ඒකට අනිවාර්යෙන් ඔයාලාත් එක්කගෙන යනවා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න. අපි
එහෙනම් අපි හවසට යන්නේ කොහෙද කියලා බලමු. දැන් මේ අපි කට්ටිය යනවා අපේ ඩිනර් එකට අවශ්‍ය බඩු ටික ගන්න. අපි ඉතින් රැට මොකද කරන්න කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ ඉස්සරහා. ඉතින් අපි ලන්ච් එක අරගෙන තිබෙත් නෑ මේ වෙලාවේ. අපි ලන්ච් එකක් ගන්න තැනක් බල ගියා. ඉතින් මේ දියතලයි ටවුන් එක එච්චර ලොකු ටවුන් එකක් නෙමෙයි. අඩු ගන්න ෆුඩ් සිටි එකක්වත් නැහැ. ඉතින් අපිට ලන්ච් එක ගන්නවත් හරියට තැනක් සෙට් උන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපි පොඩි තැනකින් ලන්ච් එක අරගෙන අපේ ආයිවිලා එකෙන් බඩු ටික දාලා හවස අපි බලා ගියා මොනවද යන්න පුළුවන් තැන් කියලා. පොඩක් ඒ වෙලාවේ හවස් වෙලා තිබ්බේ. ඉතින් ඒ වෙනකොට සාමාන්‍යයෙන් 5:00 වෙනකොට මෙයාලගේ මේන් ඇට්‍රැක්ෂන්ස් තියෙන බලන්න තියෙන තැන් වහනවා. ඉතින් ඒ හින්දා අපිට හම්බුනේ යන්න එක තැනයි එක පන්සලක් අපිට තියෙනවා ටූරිස්ට් ඇට්‍රැක්ෂන් කරන යන ගොඩක් කට්ටිය යන පන්සලක් දියතලාවේ. ඉතින් අපි දැන් මේ ඒ පන්සලට යන ගම. අපි බලමු ඉස්සරහට අපි කොහාටද ගියේ කියලා. අපි ආව දෝව රජමහා විහාරයට. මේක බණ්ඩාරවෙල තමයි තියෙන්නේ. කිලෝමීටර් 7-10ක් අතර එන්න තියෙනවා දියතලාවේ අපි හිටපු තැන ඉඳන්. මේ වෙලාවේ දැන් හවස 6ට ළඟයි. ඉතින් ඒ හින්දා බලන්න මේක විතරයි යන්න පුළුවන් තැන තිබ්බ. අනිත් ඒවා ඔක්කොම 5:00 වෙනකොට වහනවා. ඉතින් ඒ හින්දා අපි දැන් පන්සලට ආව. හෙට උදේ ඉතුරු ටික බලන්න යන්න කියලා තමයි හිතන් ඉන්නේ. අපි පන්සලට ගිහලා බලමු. ඉතින් මේ විහාරය වලගම්බ රජ විසින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක අවුරුදු 2100ක් පරණ පුරාණ රජමහා විහාරයක්. ඔයාලට ඉස්සරහට ගිහම බලන්න පුළුවන් මේක තියෙන සම්පූර්ණ කළු ගලක් යට පන්සල. සහ මේක විශේෂත්වය තියෙන දෙකක් තියෙනවා. ඒකත් වීඩියෝ එකේ ඉස්සරහදී අපි බලමු මොකක්ද ඒ විශේෂත්වය කියලා.
මේ විහාරස්ථානය හරිම ලස්සන නිස්කලංක තැනක්. ඔයාලට පේනවනේ ඒ බෝගස් තියෙන විදිහ. එතකොට එහා පැත්තේ තියෙනවා තව පොඩි ගඟක් යනවා. ඉතින් මේ හැම දෙයත් එක්කම හරිම නිස්කලංක පන්සලක් තමයි මේ දෝව රජව මහ විහාරය කියන්නේ. ඉතින් මේ තියෙන බුදුගේ තියෙන්නේ සම්පූර්ණ කළු ගලක් යට. මේ හැමදේම අඹලා තියෙන්නේ ඒ වගේම කළු ගලක් යට. ඉතින් ඔයාලට මේ පේන ගල් ගුහාව රාවණ රජුර විසින් තමයි හදලා තියෙන්නේ. පසු කාලයක වලගම්බා රජුර තමයි ඒක භාවිතා කරලා තියෙන්නේ. මේක 1971 තිබ්බ කැරැල්ලකදී සම්පූර්ණයෙන්ම වහලා තියෙනවා. ඔයාලට මේ පේන්නේ ඒක. මේ තියෙන්නේ ඔයාලේ පින්තූරේ දැකපු උමග. ඉතින් මෙතෙන්ට තාමත් මල් පූජා කරන ඒ පුද සත්කාර ටික කරනවා මෙතෙන්ට එන කට්ටිය. ඉතින් මේ ගුහාව ඇතුලේ තියෙන උමග රාවණා ගුහාව හා සම්බන්ධ වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ රජමහා විහාරයේ දෙවන විශේෂත්වය තමයි මෙතන තියෙන හිටිපිළිමය. මේ හිටිපිළිමේ උඩ කොටස විතරයි වලගම්බා රජු විසින් සම්පූර්ණ කරලා තියෙන්නේ. පහළ කොටස, ඒ කියන්නේ ඉනෙන් පහළ කොටස මෑත කාලෙදී තමයි ඒක හදලා තියෙන්නේ.
ඔයාලට හොඳට බැලුවොත් ඒ දෙකේ වෙනස හොඳට බලා ගන්න පුළුවන් ඉනෙන් පහළ කොටස සහ ඉනෙන් ඉහළ කොටස දෙපාරකට හදලා තියෙන්නේ කියලා. ඉතින් මේක නිම කරන්න බැරි වෙලා තියෙන්නේ වලගම්බා රජතුමාට සොලිය ආක්‍රමණිකයන් පැමිණි හින්දා තමයි එක රැයකින් නිමා කරගන්න පුළුවන්කම තියෙද්දිත් සොලිය ආක්‍රමණිකයන් පැමිණි හින්දා රජතුමා පහුදා උදේ පිටත්ව ගියා කියලා තමයි මෙහි තියෙන ලිපිවල සඳහන් වෙන්නේ. ඉතින් ඔයාලටත් දියතලාවේ බණ්ඩාරවෙල ආවොත් මේ පන්සලට ආවහම මේ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඉතින් අපිට හවස බලන්න යන්න පුළුවන් උනේ පන්සල විතරයි. ඉතින් අපි පන්සල් ගිහිල්ලා ඇවිල්ලා මම ඔයාලට කලින් කිව්වා වගේ දවල් අපි බාබකියු නාට් එකක් දැම්මා. ඉතින් අපි නාට් එකේ පොඩක් මෙතන කාලා බීලා සිද්ද ටිකක් කියලා ඊට පස්සේ කට්ටියම ෆිල්ම් එකක් බලන්න කියලා තමයි ගියේ. ඉතින් බලන්නකො ෆිල්ම් එකක් බැලුවට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ කියලා. A few moments later. ඔන්න ඉතින් ආපු කට්ටියගෙන් භාගයක් ෆිල්ම් එක බලපු හැටි. ඇත්තම කියනවා නම් එදා දවසත් මාර සීතලයි. ඉතින් ඒ මහන්සියටයි සීතලට අපිට හොඳට නිින්ද ගියා. Hello guys, good morning. අද අපේ අන්තිම දවසේ දියතරාවල ඉන්න. ඉතින් මාර සීතලයි මේ වෙලාවේ, අවුවයි සීතලයි දෙකමත් එක මාර ෆීලින් එකක් එන්නේ. ඉතින් අපි තව චුට්ටකින් යනවා, කියන්නේ චුට්ටකින් නෙමෙයි. දැන් යනවා බ්‍රෙක්ෆාස්ට් ගන්න. බ්‍රෙක්ෆාස්ට් අරගෙන එහෙමම අපි චෙක් අවුට් වෙනවා. ඊට පස්සේ තව ප්ලේසස් දෙකක් මෙහි බලන්න තියෙනවා. ඒ දෙකටත් ගිහිල්ලා තමයි අපි ගෙදර යන්නේ. ඉතින් අපි දැන් බලමු බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද මෙයාලා හදලා තියෙන්නේ කියලා. ඉතින් ළමයි අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපේ දෙවැනි බලන්න තියෙන ප්ලේස් එකට තමයි මේ යන්නේ. කියන අපි දැන් චෙක් අවුට් වුණා. චෙක් අවුට් වෙලා තමයි දැන් මේ යන්නේ. ඉතින් පුළුවන් නම් කියන්න බලන්න අපි යන්න කලින් අපි කොහාටද මුලින්ම යන්නේ කියලා බලන්න. ඉතින් මේ යන පාර මම හිතනවා ඔයාලත් මාර ආස view එකක් එන්නේ නැති කියලා. මගේ කලින් vlogs බලලා තියෙන කට්ටිය දන්නවා මම කලිනුත් ඒ vlogs වල කියලා තියෙනවා මේ අපි නුවරඑළිය මේ බණ්ඩාරවෙල දියතලා පැත්තේ යනකොට මේ තියෙන ගස් තියෙන view එකට මම මාර ආසයි. ඉතින් මට ඒකේ අපි ගත්ත ක්ලිප්ස් කොච්චර දැම්මත් වීඩියෝ එකට මට එපා වෙන්නේ නැහැ. ඒක අපි බලන්න වාරයක් ගානෙම මේ ඒක මාර ෆීලින් එකක්. ඉතින් ඒකයි මම ඒකෙන් ක්ලිප්ස් ටිකක් වැඩිපුර දාලා තියෙන්නේ. මම හිතනවා ට්‍රැවල් කරන ඔයාලත් මේ view එකට මාර ආස ඇති කියලා.
අපි දැන් යන තැනට ගිහලා තියෙන කට්ටිය නම් දන්නවා ඇති මේ විදිහට පටු පාරකින් යන්න තියෙන්නේ කොහාටද කියලා. ඉතින් අපි හොඳ ට්‍රැෆික් එකකට සෙට් වුණා. මේ ටුවරිස්ට්ලා ගෙනියපු 3-wheel 9ක් අපිට එක දිගට සෙට් වුණා. පේනවනේ පොඩ්ඩක් එහාට මෙහාට උනොත් කෙලින්ම හෙලේ තමයි. ඉතින් මාර ඩේන්ජරස් මේකේ වාහන යන එක. ඒකයි ගොඩක් කට්ටිය 3-wheels අරගෙන යන්නේ උඩට. අපිට ඉතින් මේ ට්‍රැෆික් එක ඉවර වෙනකන් පොඩ්ඩක් මෙතෙන්ට වෙලා ඉන්න වුණා. තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ ලිප්ටන් ටී සීට් එකට. ඉතින් මේ අපි හිටියේ මුලින්ම දියතලාවේනේ. දියතලාවේ ඉඳන් මෙහාට කිලෝමීටර් 25ක් තියෙනවා. ඒ කියන්නේ පැයක වගේ දුරක් ලිප්ටන් ටී සීට් එකට එන්න. ඉතින් ලිප්ටන් ටී සීට් එක තියෙන්නේ කන්ද උඩම. ඉතින් මේක ටී ස්ටේට් එකක්. අපිට මෙතෙන්ට උඩට ආවට පස්සේ පළාත් 4ක් හෝ 5ක් බලා ගන්න පුළුවන්. පොඩ මෙහි ඇවිදගෙන යන්න තියෙනවා. අපි චුට්ටක් ඉස්සරහට ගිහලා බලමු මොනවා හරි තියෙනවද බලන්න කියලා. නැත්නම් අපිට එයාගේ ස්ටැචු එකක් තියෙනවා ලිප්ටන්ගේ. ඒක තමයි ලිප්ටන් සීට් කියලා කියන්නේ. يعني මෙයාගේ ඒ ඒරියා එක. ඒක තමයි අපිට බලා ගන්න තියෙන්නේ මේන්ලි මේතන තියෙන තැන. සාමාන්‍යයෙන් අපි ලිප්ටන් සීට් එක බලන්න ගියාම අනිවාර්යයෙන්ම හැමෝම කරන දෙයක් තමයි මේ ලිප්ටන් අංකල් එක්ක ෆොටෝ එකක් ගන්න එක. ඉතින් මාත් දැන් මේ කරන්නේ ඒක. ඉතින් ඔයාලත් මේක බලන්න ආවහම ඒක මිස් කරගන්න එපා. මොකද ඒක හොඳ මෙමරි එකක්. තියෙනවා. මිදුමෙන් වැසි කඳු යාය සලිත වී ඔය වාගේ ආදරෙන් හින හේවිලන් වෙවි. ඇත්තටම මේකේ පහළට ඇවිදගෙන යන්න තියෙන්නේ. එහෙම දෙයක් කියලා අපිට විශේෂ බලන්න නැහැ. දිගටම ටී ස්ටේට් එක තියෙන්නේ. ඉතින් අපි පොඩි දුරක් කියන්නේ මේ ලොකු දුරක් ඇවිදගෙන ගියා. ගිහින් ඉවර වෙලා ආපහු ආවා. අපි ආයේ view point එකට ආවා මාරහති. view point එකට ආවා. මෙතන ඉඳන් බලන්න පුළුවන්ලු වැඩිහිටි කන්ද තියෙනවලු. හම්බන්තොට වරාය පේනවා කිව්වා. චන්ද්‍රිකා ලේක් එක පේනවා කිව්වා. ඔය වගේ ගොඩක් ප්ලේසස් බලන්න පුළුවන් කියලා කිව්වේ. ඒකට දැන් මෙතන හීදුම හින්දා
මේ අපිට එකක්වත් පේන්නේ නැහැ හරියට. ඈතට තමයි පේනව ඇත්තේ. සහ ප්‍රොවින්ස් 5ක් තමයි ඉතින් ඉඳන් බලන්න පුළුවන්. අපි ඉතින් ලිප්ටන් සීටි සීට් එකෙන් ඊළඟට යන තැනට පටන් ගත්තා. ඉතින් යන අතරමඟ මේ වගේ ෆ්‍රෙෂ් එළවලු තියෙන කඩයක් හම්බුණා, පොඩි කඩයක්. ඉතින් අපි එතනින් එළවලු ටිකකුත් අරගෙන අපේ ඊළඟ ප්ලේස් එකට යන්න පටන් ගත්තා. අපි ළමයි ආවා එඩිෂන් බංගලෝ එක බලන්න. කට්ටිය නම් අඩුයි වගේ. වඳුරා ඉන්නවා. මේ අම්බ එක නම් මාර රහයි. ඒක ඇත්තට මෙතන තියෙනවා ගන්න. ඕගොල්ලොත් මෙතනට යනකොට අනිවාර්යෙන් එක try කරන්න. එතන හැම shop එකකම මේ අඹ තිබ්බා. ඉතින් හරි අපි ඇඩිෂන් එකට ඇවිල්ලානේ තියෙන්නේ. ඉතින් මේකට රුපියල් 100ක ටිකට් එකක් අරන් තමයි ඇතුළට යන්න ඕනේ. අපි දැන් බංගලෝ එක ඇතුළට යන්න හදන්නේ. මේකේ ෆොටෝස් ගන්න බෑ. ඒකින්ද අපිට ඔයගලන්ට ඇතුළ පෙන්වන්න වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඇවිත්ම බලන්න ඇතුළ කොහොමද කියලා. ෂූස් රිමූව් කරලා අපි යන ඇතුළට යන්න. මෙතන එළියට ගිහිල්ලා දකුණු අත කෙළවර බොයිලරයක් තියෙනවා. ඒ බොයිලරේ වැඩ කරන්නේ පම්ප් එකක් ඇතුළ. ඉතින් මම ඉල්ලීමක් කරනවා මේ පොඩි කට්ටියගේ දෙමාපියන්ගේ. අනේ කරුණාකරලා මේ චිත්‍රය හොඳට පෙන්නන්න. මොකද මේ පොඩි කට්ටිය තව ටික කාලයක් ගියාම දන්නවනේ ලීනඩෝ දා වින්චිලා ගැන මයිකල්ආන්ජලෝලා ගැන. මේ චිත්‍රය හදපු ඩේවිඩ් පේන්ටර්ලා මේ මන්දිරය CML සිල්වලාව දන්නේ නැහැනේ. ඒගොල්ලෝ කරපු දේවල් ඔයගොල්ලෝ මේ බලන්න ඉල්ලලා තියෙන්නේ. එහෙනම් හොඳට බලන්න. අපි හිතුවේ මුලින්ම මේ ඇක්ෂන් බංගලෝ එකේ ඉස්සරහ නෝටිස් එකක් දාලා තියෙනවා. ෆොටෝස් ගන්න බෑ. සපත්තු රිමූව් කරලා ඔක්කොම යන්න ඕනි කියලා. ඒත් අපිට විශේෂ අවස්ථාවක් හම්බුණා. ඔයාලට පෙන්වන්න සම්පූර්ණයෙන්ම බංගලෝ එක ඇතුළේ සහ සම්පූර්ණ නෙමෙයි ඇත්තටම. ඒක කොටසක් තමයි මේගොල්ලෝ පෙන්වන්නේ. සහ ඒකේ හිස්ටරි එක ගැන. ඉතින් ඒක අපි ඔයාලට වෙනම vlog එකකින් ගෙනත් පෙන්වන්නම්. මොකද ඒකේ තියෙන විස්තරේ අපිට මේ වීඩියෝ එකකින් දාන්න කාලෙ මදි. ඒ හින්දා අපි ඒක වෙනම vlog එකකින් ගන්නම්. අපි ඊටු ටික විතරක් දැන් බලමු ගිහිල්ලා. ඉතින් හත්සි. මල්බෙරි තියෙනවා. 1400යි. මේ තියෙන්නේ මෙයාලගේ වත්තේම හදන පළතුරු වලින් හදන ප්‍රොඩක්ට්ස් ටිකක්. මෙතන ඇඩිෂන් natural products කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. ඉතින් ඔයගලන්ට මෙතනට ආවොත් වයින්, සෝස්, මල්බෙරි ජෑම්, එතකොට පිකල්ස් වර්ග ගන්න පුළුවන්. මේක ඔක්කොම මේගොල්ලන්ගෙම තියෙන වත්තෙන් තමයි හදලා තියෙන්නේ.
අපි මෙයාලගේ ෂොප් එකෙන් ගත්තා මැංගෝ චට්නීස් ගත්තා. එතකොට තව ගත්තා මේක wood apple jam එක. ඉතින් රහ ඇති මොකද නැචරල්ම කරන එකක් නේ මේගොල්ලන්ගේ වත්තේම හදලා. ඊට අමතරව Nescafe බොනවා මේ වල මාර සීතලයි මේක තමයි අයිඩියල්ම එක. සීතලට බොන්න. මේකයි අපි රෝල්ස් කෑවා. ඒගොල්ලන්ගේ රෝල්ස් උත් තියනවා ගන්න පුළුවන්. next tea තියනවා. Nescafe තියනවා. මේ තියෙන රෝල්ස්. ඉතින් ළමයි අපේ දියතලායි vlog එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා දියතලායි ට්‍රිප් එකක් යන ප්ලෑන් කරනවා නම් ගිහිල්ලා බලන්න ඕන තැන් මොනවද, ගිහින් ඉන්න පුළුවන් තැන් මොනවද කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් අයිඩියා එකක් එන්න ඇති. ඉතින් අපේ day 1 vlog එක තාම බැලුවේ නැත්නම් මං ඒකත් පින් කරලා තියනම් අනිවාර්යෙන් ඒකත් බලන්න. ඉතින් අපිව තාම subscribe කරලත් නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි අපෙන් ලස්සන වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලව notify වෙන්න bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. bye bye.